මේ දෙල්ලන්ගිල පන්සලෙන් කතා කරන්නේ. හෙලෝ. ඔයාට කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට. මං කවුද කියන්නකෝ? ඉතින් ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ අපි දන්නවා. නමුත් ඉතින් ඔයා දන්නේ නැහැ නේ ඔයා කවුද කියන්නේ. මං දන්නේ නැහැ. මං ඔයා කවුද කියලා දන්නේ නැතිනම් කතා කරන්නේ. එහෙම කතා කරලා මේ කවුද කියලා දන්නේ නැතෝ. ඉතින් කවුරක් කතා කරන්න දෙයක් නැහැ. මේක හදිසි ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ කතා කරේ. මේ බෙල්ලන්ගිල පන්සලේ හාමුදුරුවන්ගේ ලොකු ඇට අපි අරන් ආව මේ ඔයාලා ගෙවල් පැත්තේ පන්සලට මේ පෙරහැරකට. එන අතරමාගෙදී ආලියා කුලප් වෙලා පැන්න ඔයගොල්ලන් ගෙවල් පැත්තට. පොඩ්ඩක් බලන්න මේ දැන් ඔයා ගේ පිටිපස්සේ මේ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා මේ ඉන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදරයක් වෙයි කියලා හිතලා තමයි අපි මේ දැනුම් දීමක් කරන්න කතා කරේ. ඔව්. ආලියා දැකලා තියෙනවනේ මේ ඉතිස්සෙල්ලා. ආලියා දැකලා නැහැ. දැකලා නැද්ද? කකුල් හතරක් තියෙනවා හොඬ වැලක් වගේ එකක් තියෙනවා. ඒක කළුයි ලොකුම ලොකුයි. ඔව් කළුයි ලොකුයි පොඩ්ඩක් බලන්න ලොකුවට පේන ඈ. මොකද හෙක් ගන්න කොරොක් එක්ක වගේ. හෙක් ගන්නම් දෙන්න අඬන්න වෙන්නේ ඌ ඇවිල්ලා පහර දුන්නොත් එහෙම. මොකද? කික් ගාන ආයිකාර මේක මගුලන්නේ කො මේ මොකක් හරි කියන්න ගත්තා කික් ගාලා හරියන්නේ නැහැ. මේක සීරියස් ප්‍රශ්නයක් ඒකයි මේ කියන්නේ. ඉතින් අලියා හොයා කියන්න. අලියා වෙන්නේ වැඩක් නැහැ. ඉන්නවනම් අපිට කෝල් එකක් දීලා කියන්න මේම අලියා ඉන්නවා මෙතන ඉන්නවා අතන ඉන්නවා කියලා පොඩ්ඩක් හොයලා ගමේ මිනිස්සුන්ගෙන් අහලා ගමේ මිනිස්සුන්ට කියන්න මේම අලියා පැනලායි කියලා. කියන්න. කියලා ඉවරලා ඒගොල්ලන්ට විස්තරේ කියන්න කකුල් හතරක් තියෙන කළුයි කියන්නේ ලොකුයි කියන්නේ. හොඬ වැඩක් තියෙනවා කියන්නේ. කියලා ඉවරලා මේ ගම දැනුවත් කළා මේ අපිට කෝල් එකක් දෙන්න ඊට පස්සේ අපි එන්න දංගල් එහෙම අරගෙන ලොරියක් අරගෙන අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න අල්ලගෙන ගියාට කමක් නැහැ නේද? කමන්නේ අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න දෙයිද දන්නේ නැහැ නේ. ඉස්තික් ගාරෝ ආයි බාරෝ ඔන්නෝක තමයි එපා වෙනොත් හිනාවට. ඇක් ගාරෝ කරවක් එක්කෝ. මල පයින් අලියාලා දෙන්නේ ඔය සෝම්බර් රිවර්ස් වෙන්න දෙක. අලිය ගැව්වට එහා වෙන්න ගහනවා දැන් ඕ හිනානා වෙන්නේ කොයි විදිහට ඇක් ගාරෝ. ඔන්න ඉතින් ආයි තානා කවුද කියන්නේ පන්සලේ ලොකු ආම්දුරන්ගේ ළඟම ඥාතියෙක් කතා කරන්නේ. හෙලෝ. බෙල්ලන්ගිල පන්සලේ ලොකු ආම්දුර අඳුරනවද? අර තාත්තේ තියෙන ලොකු ආම්දුර තාත්තේ තියෙන අර සිවුරාඳින්නේනේ. සිවුරාඳින්නේ තාත්තේ තියෙන ඒ ආම්දුරන්ගේ ළඟම ඥාතියෙක් කියන්නේ පන්සලේ ලොකු ආම්දුරන් අලිය බලාගන්නේ මම අලි ඩ්‍රයිවර් මම තමයි අලි ඩ්‍රයිවර් රේජේ. ඉතින් අලියා පැනලා ගියා දැන් ලොකු ආම්දුරන්ට කියන්නත් බෑ. කිව්වොත් එන අප්සෙට් එකනේ. කොහොම හරි අලිය හොයලා දෙන්නත් ඕනේ. දැන් මාර ප්‍රශ්නයක මම ඉන්නේ. හෙලෝ. මට පිළි මේ කවුද මේ ලොකු ආම්දුරන් අලියට කතා කරන්නේ? ඔය අලියට කතා කරන්නේ? ලොකු ආම්දුරන්ට. නෑ මේ අපි කන්දරේ ලොකු ආම්දුරන් මේ ඇටාට කතා කරන්නේ ඔය. ඈ? ලොකු ආම්දුරන්ගේ ඇටාට කතා කරන්නේ මේ අලියද? අලියට කතා කරනකොට හිත තමයි දන්නවද? අනේ ඒ අලියට කතා කරන්න පුළුවන්. ආම්දුරේ ලොකු ආම්දුරන්ගේ මේ වෙනවලයි කතා කරනවා කියලා ආම්දුරත් එක්ක. අනේ එහෙම කියන්නේ බව ඕනෝකනේ ඉතින් මොකක් හරි කොහෙද කුණුහරුප කිව්වේ නෑනේ මම වැදගත් දෙයක් කිව්වේ මං කිව්වේ මේ අලිය නැති වෙලා අලිය හොයාගන්න ඕනේ අද 12 වෙනි ඉඳලා අලිය හොයාගන්න නැත්නම් මට ලොකු ආම්දුර හොඳටම බයිනවා තාමුද මේ විකාර කතා කරන්නේ මොන මගුලක් තෝන්නේ අලිය හොයාගන්න කියන්නේ මම මේ ඔලුව කීනේ කරගෙන ඉන්න තාමුද මේ මගුලක් කතාවුනේ මොන රෙද්දක් තෝයි මේ අනේ මේ විකාර කතා කරනකොට ඔන්න අලිය හොයනකොට බන්න ඕනේ දෙපිටපස්සේ ඕ වැඩි ඉන්නවා අලිය ඉන්නවා කියලා බලන්න අනේ මේ විකාර කතා කරනකොට අලිය මොන මගුලක් තෝයි මට කරදරේ ඉන්න දෙන්නේ නැහැ යකෝ ගෙදරට ඉන්න දෙන්නේ නැහැ හත්සේ කොහෙද නිවාඩු දාගෙන මුන් ඉන්න දෙන්නේ නැහැ යකෝ මල්ලක් කරදරයක් යකෝ මේක